මම මේ ගේම් එක ගැන පොඩ්ඩක් හැඳින්වීමක් කරන්නම්. මේ කලිමුත් රෙකමන්ඩ් කරා රයිට් මේ අද දවසේ ගහපු එක. හරි මේ අද දවසේ වලට පේන්න පුළුවන් 5000ක් දාලා 15000ක් දිනුවා. ඒ වගේම මේකේ මේ ගේම් එකේම දැන් මේ ගේම් එකේ මේ පස්සේ නිකන් දාපුවා. අනිත් අය ගැහුවේ නෑ වැඩිය. හරි මේ ගේම් එකේම බලන්න මේ මෙතනත් මම ඔයාලට කලින් ස්ක්‍රීන්ෂොට් දැම්මා රුපියල් 5000ක් දාලා 60000ක් හැදුවා. මේ ගේම් එක මම පොඩ්ඩක් ඔයාලට කියන්නම් ඔයාලට ටෙස්ට් කරලා බලන්න. දැන් මම විත්ඩ්‍රෝල් එක දාලා තියෙන්නේ. දැන් රුපියලක් වන්නේ දැන් ගහන්නේ මම. එහෙම ටාගට් එකක් තියාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේක ගහන සිස්ටම් එකක් තියෙනවා මම ඒක ඔයාලට කියන්නම් මේ විත්ඩ්‍රෝල් එක දාලා තියෙන්නේ. හරිද? මේ ගේම් එක ඇවිල්ලා මේකේ මට ගොඩාක් කට්ටිය මේක මමත් දන්නේ මේකේ වින් කරගෙන එක්කෙනෙක් මේකේ වින් කරා සෑහෙන්න. හැමදාම මාරිය රුපියල් 5000 10000 දාගෙන ලක්ෂ 2 3 එවනවා පැය 2 3කින් යනකොට. මෙන්න මේ ගේම් එක. හරිද? ඔයාලට 1s bet එක ඇතුළු වුණාට පස්සේ ওই ගේම් එක. මේකේ ගහන සිස්ටම් එක මට අද තමයි හරියටම අහු වුණේ. හරිද? මම හිතුවේ නෑ මම මේක කලින් නිකන් ඔහෙ ගැහුවා. එයාත් කිව්වා මේක ගහන සිස්ටම් එක ඇත්තටම. හරි ඔයාලට මෙතන පුළුවන් අපිට මිල වෙනස් කරගන්න. හරි හැම වෙලේම මේකේ එකම ගානකින් ගහන්නේ එක ෂොට් දෙකක් ගහන්නේ තේරෙනවද ෂොට් දෙකක් ගහන්නේ සාමාන්‍යයෙන් මේ මෙතනින් මිල වෙනස් කරගන්න පුළුවන්. හරි මේක ඩබල් කරන්න මේක භාගයක් ගන්න පුළුවන්. මේකනින් ඩබල් කරන්න පුළුවන්. දැන් සල්ලි නෑනේ ගහන්න. හරිද? මේ ගේම් එකේදී අපි හිතමු 200ෙන් ගැහුවා කියලා. හරි 200ෙන් ගැහුවා. මේක නිතරම මිල වෙනස් කරන්න ඕනේ. හරි මෙතෙන්ට ගිහිල්ලා ඉස්සරෝ මේක 100ෙන් ගහලා ෂොට් දෙකක් විතර 100ෙන් ගහලා ඊට පස්සේ 200 කරන්න. 200ෙන් ෂොට් දෙකක් විතර ගහපුවම වින් වෙනවනේ. ඊට පස්සේ ආයි 100ෙන් ගහන්න ආයි 200ෙන් ගහන්න ඊට පස්සේ 400ෙන් ගහන්න. හරි එතකොට ඔයාලා දැනගන්න ඕනේ හිතන්නකො රුපියල් මේක පොඩි ගණන් වලින් බෑ වැත්තන. රුපියල් 5000න් එහා දාන්න ඕනේ. හරි ඔයා හිතන්නකො මේ රුපියල් 5000කින් ඔයා දැම්ම කියලා. හරි මුලදී ඔයා රුපියල් 5000ක් දාලා ඉස්සරොම 100ෙන් ගහලා 100 දෙකක් විතර ගහලා 200ෙන් ගහන්න 200 දෙකක් විතර ගහලා 400ෙන් ගහලා ආය අඩු වැඩි කරන්න ඕනේ. පැහැදිලිද? 18 එහා යන්න එපා. ඊට පස්සේ ඔයාට රුපියල් 8000ක් විතර ආවා කියන්නකො. රුපියල් 8000ක් විතර ආපුවාම ඔයා හිතන්න එපා ලුකුවට ගහන්න යන්න එපා. පැහැදිලිද? රුපියල් 500න් 800න් විතර ගහලා රුපියල් 8000කම 5000 ඔය account එකේ තියද්දී ඊට වඩා අඩු වෙන්න ආයේ ගහන්නේ නැහැ. මොනම හේතුවක් බැට් කරන්නේ නැහැ. ඔයාලා දකින්න ඇති රුපියල් 15000ම රවුන්ඩ් කරලා තියෙන්නේ. මට ආවා ඇත්තටම 18000ක් විතර ආවා. හරි 18000ක් විතර ආවා. මම ආයේ ගහන්න ගියේ නැහැ. ඔයා හිතන්නකෝ ගහන්න ගියත් වදිනවා. ඒ වුණාට ගහන්න ගියේ නැහැ. හරි ඔයා හිතන්නකෝ ඔයා රුපියල් 8000ක් වින් කරාට පස්සේ රුපියල් 800 කෑල්ලක් 1000 කෑල්ලක් ගහන්න. ඊට පස්සේ account එක 7000ට 6000ට විතර අඩු වෙනකොට ආයෙ 100ෙන් ගහලා 200ෙන් ගහලා ආයෙ account එක අප් කරන්න ඕනේ. ඊට පස්සේ ඕව විදිහට ගහනකොට මට 13000ක් ආවා. ඊට පස්සේ මම හිතාගත්තා 10න් අඩුව ගහන්නේ නැහැ. විත්ඩ්‍රෝ කරන අඩු වුණොත් විත්ඩ්‍රෝ කරන account එකේ හැම තියද්දී ඊට පස්සේ ආයෙ 100ෙන් 200ෙන් 800 එක එක කෑලි වලින් මාරු කර කර ගැහුවා. ගහලා ඉවරලා නැවතත් ලොකුවට වදිනවා. වැදුනට පස්සේ ඔයා මතක තියාගන්න ඊට පස්සේ 14000 විතර ගියර ගමන. ඒ විතර යනකොට සාමාන්‍ය බැට් එක 500 1000 ගහනවා දෙකක් විතර ආයෙ 500 ගහනවා දෙකක් විතර එහෙම තමයි ගහන්න ඕන. නිතරම මිල වෙනස් කරන්න ඕන. ගහන බැට් එක වෙනස් කරන්න ඕන. ඊට පස්සේ අපි හිතන්නකෝ ඔයා දැන් එකපාරටම 14000 වැදිලා ඉවරලා ආයෙ 18000ක් විතර ආවා කියලා. ආයෙ 15000න් එහාට අඩු වැඩි කරන්නේ නැහැ. 15000න් එහාට ලොස් වෙන්නෙම නැහැ. මොනම හේතුවකට බැට් දාන්නෙම නැහැ. හරි ඊට පස්සේ අය අර විදිහට තමයි ගහන්නේ. මාරුවෙන් මිල නිතරම වෙනස් කර කර වදින්න ගහන්න ඕනේ. එතකොට මේක ඇත්තටම වදිනවා. බොරු කියනවා දැන් ඔයාලට මම දෙකක් සාක්ෂි පෙන්නුවා. කලින් රුපියල් 5000ක් දාලා 60000ක්. ඒකත් ගැහුවා ওই විදිහටමයි. ඒක ගැහුවේ ඉස්සරම ෂොට් දෙක තුන සාමාන්‍ය 8000ක් විතර ආවා. ඊට පස්සේ 1000 කෑල්ලකින් එකක් ගැහුවා. ඒක ඇත්තටම 39000ක් වුණා. 39000 වුණාට පස්සේ 30000ක් අඩු වැඩි වෙන්නේ නැහැ. 9000න් තමයි ලොකුවට 500 1000 කෑලි ගැහුවේ. හරි ඔය වගේ අඩු වෙනකොට ආයෙ වදිනවා. මිල වෙනස් කරන නිතර වෙනස් කරන වදිනවා. එතකොට මගේ 60 70 ගාන ක්‍රියා 10000ක් විතර තියාගෙන 60න් අඩු වෙන්නේ නැහැ. එහෙම තමයි මම ගියේ. හරි එහෙම තමයි ලොකුවට ගහන්නේ. ඊට පස්සේ 60න් මෙව වුණා ගියා. එතකොට මේ විත්ඩ්‍රෝල් එකක් මට 18000ක් 19ක් විතර ආවා. මම හිතාගත්තා අඩු වෙන්න දෙන්නේ නැහැ 15000න් මෙහාට. ඉතින් මං ගානට සම්පූර්ණ 15000න් මේක විත්ඩ්‍රෝ කරනවා. පැහැදිලි? ওই විදිහට තමයි ගහන්නේ ගේම්. හරි? තණ්හාවෙන් ගහන්න එපා. මේ ගේම් එක වදිනවා. රයිට්? එච්චරයි ඉතින් ගේම් එක ගැන මට කියන්න තියෙන්නේ.